සුබදසනක් ඔයාලා හැමෝටම සුබදාමි අපූර්වත්වයේ සොයන අලුත් ගවේෂණයකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම දැන් ඉන්නේ පල්ලපැද්ද නගරයේ කිට්ටුව. මම යන්නේ අද බලංගොඩ දෙසට. වැලිකපල ටවුන් එක පහු කරලා ඉදිරියෙන් කපුගලට හැරෙන හන්දිය කෙලින් පාර බලංගොඩ. මෙතන හන්දියෙන් හැරලා අපි යන්න ඕනේ හඳගිය හරියට. මේ කෙලින් පාර දියවින්න දෙසට දියවින්න කපුගල කෙලින් පාර. මම අද යන්නේ හඳගිරියට මෙහැයින් හතර මුණ කියන ගම හරියට. මෙතන 8 කනුව පහු කරලා 8 කනුවයි 9 කනුවයි අතර මෙතනට වැලිගපල ඉඳන් කිලෝමීටර 8.5ක් විතර එන්න ඕනේ හරියට. අටේ කනුව පහු කරලා පාලම් දෙකක් තියෙනවා. ඒ පාලම් දෙකක් පහු කරලා මෙන්න මේ ජේගාලුන් තමයි අපිට යන්න තියෙන්නේ. පොඩි අඩිපාරක් තියෙන මෙතනින් යන්න. මේ පිටිපස්සෙන් යන්න පුළුවන්. මම අද යන්නේ ලුණු මැඩිල්ල දියල්ල බලන්න. අපි දැන් දියල්ලෙන් එන වතුර පාර ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරම කරමු දිනවා පොඩි විහාර. මෙන්න මේ ශාකය මෙහි හැමතැනම තියෙනවා. මම හිතන විදිහට ජීවීන් කිරිල්ල කියන ශාකය මෙතන මේ ඖෂධීය ශාකයක්. මම හරිද දන්නේ. මේ වතුර පාර අයින දිගටම අපිට දිගටම ගෑල්ල පිටුරට ගම යන්න තියෙනවා කිව්වේ. මේ හරියේ වලාරක් පිටට ඇති ප්‍රදේශයක්. අපි වනගහබක් තියෙනවා.
ගොඩක් නිස්කලංක පරිසරයක්. අපි ඉස්සරහට යන්න කලින් මෙතනත් තියෙනවා ලස්සන පුංචි දියඇල්ලක්. මේ පරිසරය වෙනස්ම පරිසරයක්. මම කිව්වට වඩා හොඳයි අවිත් බලන එක. ඉතින් ගොඩක් අය දීපු විදිහට මේ හරිය ඇත්තටම පොඩි පොඩි දියැලි තමයි තියෙනවා කියේ. මෙන්න මේ පඳුරත් බම වලට තියෙන මේක ගොඩක් පෙත් භූමි වල බහුලව තියෙන සාකයක්. මේක ඇත්තටම මම නම දන්නේ නැහැ. බට පඳුරු වගේ පොඩි ලක්ෂණ තියෙන ශාකයක්. මේ ශාකය නම දන්නවනම් කවුරු හරි මට කියන්න කමෙන්ට් එකක් හරි දාන්න. මේ තියෙන තවත් ශාකයක්. මේක අත්කුත්ත ශාකය. මේ තියෙන අත්කුත්ත කීඩු මේවනම් කැමරට හැම ගන්නවා. හරි රස කෑමක්. මෙතෙන් දැන් තමයි දියැල්ල පටන් ගන්නම තියෙන්නේ. මට හිතන විදිහට කොටස් වගේ තමයි දියැල්ල තියෙන්නේ. අපි දියැල්ල උඩට නැගින්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ බලමු උඩට යන්න පුළුවන්ද කියලා. මේ තියෙන තවත් දකින්න නොලබෙන දෙයක්. මේ තමයි වරාගෙඩි. මේකෙන් තමයි වරාමල හැදෙන්නේ. හරි දොරු ලබයි. මෙතන 12 රස් කරලා වේල්ලක් බඳලා තියෙනවා. පහළ ඔයිතම් කටයුතු වලට වතුර ගන්න තමයි වේල්ල බඳලා තියෙන්නේ. ගොඩක් ඔයිතම් කටයුතු කරන සස්තුක ප්‍රදේශයක් නෑ හරි. අපි කතා කරන ගමන් දියැල්ලේ උඩට නගිමු. පරිස්සමට යන්න ඕනි ගමනක් නේද? මේ උඩට නගින ගමන් තමයි ඉන්නේ. අතරම මාරම ලස්සන ප්ලේස් එකක් මේ හරිය. දියැලි කිව්වර දියැලි ආසරයක් මේක. ඔයාලා පෙන්නම ඕනි තරම් මේක. පොඩි දියැලි හැමතැනම තියෙනවා. මේ දියැල්ල බලාගෙන වහින්නේ දෙපැත්තකට. දෙපැත්තෙම දියැලි තියෙනවා. මේ දියැල්ල පොඩි කතන්දරයකුත් තියෙනවා.
මේ දියැල්ල කොහෙන්වත් ගලාගෙන යන ගඟක්වත් දොලක්වත් නෙවෙයි. දියැල්ලේ පටන් ගන්න තියෙනවලු වතුර බුබුලු 7ක්. ඒ වතුර බුබුලු 7 වතුර කියලා තමයි කියන්නේ. මේකට තව පොඩි අල පාරවල් චූටි වතුර පාරවල් එකතු වෙනවා ඇති. ප්‍රධාන වතුර එන්නේ මේ බුබුලු 7 වතුරට කියලා තමයි කියන්නේ. අපි ඉතින් බලමු බුබුලු 7 ගාවට යන්න පුළුවන් වේද කියලා. උඩට නගිනවා කියන්නේ ඇත්තටම හරි අමාරුයි. හරිම දුෂ්කර ගමනක් මේක. අපි බලමු try කරනවා කොහොම හරි උඩට නැග ගන්න. මෙතන තියෙන පුංචි දියැල් ටික ඇත්තටම ගණන් කරලා ඉවර කරගන්න බෑ. දියැල්ලේ පාමුලේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර වතුර බුබුලු 7 ගාවට තියෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලා හිතා ගන්නකො ඉතින් කොහොම ගමනක්ද කියලා. මේ දියැල්ල තියෙන හෙලට කියන්නේ හඳගිරි හෙල කියලා. දියැල්ල පටන් ගන්න ඒ කියන්නේ වතුර බුබුලු 7 තියෙන හරියට කියන්නේ ඉඹුල මුර කියලා. ඉඹුල 7 බලන්න නම් අපි මේ හෙල නගින්න ඕනේ. අපි මේ ටික ටික උඩට නගින ගමන් ඉන්නේ. ඒනනේ පහළ පේන අපූර්ව පුංචි දියැලි හැම තැනම. තව දෙයක් මෙන්න මෙයාලත් මේ අපිත් එක්කම උඩට නගිනවා. හැම තැනම ඉන්නවා මෙයාලා. අපිත් එක්ක උඩට නගින ගමන් එයාලත් ඉන්නේ. තව දෙයක් ඔයාලට කියන්න මතකුණා. මේ දියැලේ පහළ ඉඳන්ම තියෙන්නේ කළුගලට උඩින් බැලලා තියෙන්නේ කුණුගල් පාෂාණය. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ පේනවනේ. මේක වතුර පාරක් චූල්දි වතුර පාරක් තියෙන්නේ. මේක මොකද්ද සම්බන්ධ කියලා මම ඇත්තටම දන්නේ නැහැ. පේනවනේ බැඳලා තියෙන අපූර්ව. අපි දැන් කිලෝමීටර් 1.5ක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. කාලගුණෙත් පොඩක් වෙනස් වෙලා තියෙන්නේ නා. මේ මම කිව්වේ ඔය තියුණු අලු වෙලා බේරිලා වගේ තියෙන්නේ කුණු වල තමයි. මේ හරිය පරිසරෙන හරි ගුප්ත බවක් තියෙන වලට පේනවනේ. මම ඔයාලට කිව්ව නේද දියැල්ල දෙපැත්තට බෙදිලා පහළට ගලා බහින්න කියලා. මම මේ දකුණු පැත්තෙන් තමයි මේ දියැල්ලට උඩට නගින්නේ. මෙතන මේ ස්වභාවික හිරිච්ච පොඩි ගුහාවක් තියෙනවා. කිනිගල උඩින් බේරිලා පහළට අතුලට ගුහාව හැදිලා. ස්වභාවික හැදිලා තියෙන බලන්න නිර්මාණ ලක්ෂණ. කාලගුණෙත් ලොකු වෙනසක් කළා තියෙනවා. මට හිතෙනවා හොඳ ගන්න බැරි වෙයි කියලා. බලමුනේ. මේ විදියට මොන දෙන්න කියලා දාන ඕන විදියට මම අල්ලේ වම් පැත්තට ආව. මොකද මම නැද්දි දකුණු පැත්තෙන් මට ඒ පැත්තෙන් බැහැ ගන්න අමාරුයි. ඒ නිසා මේ අල්ලේ වම් පැත්තට ආවා. මොකද බස්තක ලකුණු මත වෙලා තියෙන්නේ. මට හිතෙනවා ගමන යනවට වඩා හොඳයි අපි ඔහොම හිමිකරේ පහළට බහින්නෙත් කියලා. මේ වෙලාවක ඇත්තටම මේ වගේ ගමන භයානකයි. මොකද අපිට නගින්න තියෙන දියැල්ල දිගටම උඩ නගින්න තියෙන්නේ. මොකද වතුර වැඩි වෙන්න පුළුවන්. අපි දන්නා මේ පරිසරය කොහොම පරිසරයක්ද කියලා. මොකද මේ ගමන මාත් තනියම ආපු ගමනක්. ඒ නිසා හොඳම දේ තමයි පහළට බහින එක. මගේ මේ වීඩියෝ එක මම අදට අවසන් කරනවා. මේ ගමනේ අවසානයක් දකින්න මම එනවා. අපි බලමු බුබුලු 7 ගාවට අපිට යන්න පුළුවන් වේද කියලා වෙනකද ඔතේ. එහෙනම් යාළුවනේ මගේ මේ channel එක subscribe කරලා like කරලා share කරලා හොඳ නැගදී නම් comment එකක් දාලා සපෝට් එකක් දෙන්න ඔයාලා.
ගමන සුන්දරයි ලස්සනයි වගේ පට්ට මහන්සි පහළට ගිහින් ඔක්කොම දාගන්න ඕනේ. එහෙනම් යාළුවනි ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.